ගෙදර වැඩ කරන අක්කට පොඩි ටවල් එකක් දාන්නකෝ. එයා දාලා තියෙන ටවල් එක. ලලලලල. Okay. Hi ළමයි. දැන් තමයි මගේ වැඩ සේරම ඉවරුනේ. මගේ ගෙදර ළමයිගේ වැඩ, මගේ වැඩ සේරම ඉවරුනේ දැන්. ඉතින් මම උන්ට බාත් එකක් දැම්මා. මම රාත්‍රියට බාත් දාන එක වැරදි. ඒක හොඳ නැහැ. ඉතින් ඔයාලා ඒ දේ කරන්න එපා. මට ඉතින් ටයිම් එක තියෙන වෙලේ තමයි කොහොමද වොෂ් දාන්න නැතුව ස්ලීප් වෙන්න බෑ. ළමයි ඔයාලා දකින්න වෙන්නේ මම දැන් හැමදාම මගේ ක්‍රීම්ස් දාන්නේ නැහැ. සතියේ දවස් දෙකක් තුනක් වගේ තමයි දාන්නේ. මොකද ඒකට හේතුව මගේ දැන් කලර් එක ඇති. මට ඇති මේ කලර් එක. මම හරිම ආසයි මගේ මේ ස්කින් කලර් එකට. ඒ හින්දා කලර් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් සතියේ දවස් 3ක් විතර ක්‍රීම්ස් දාන්න. හැමදාම ක්‍රීම්ස් ඇප්ලයි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ ස්කින් එක වගේම තව දෙයක් යනවා. සමහර අය කැමති නැහැ එකපාරටම සුදු වෙන්න. ඒක සමහර අය කැමති අපේ තියෙන ස්කින් කලර් එකම ග්ලෝ අප් කරගන්න. ඔයාලට ඒකට කරන්න තියෙන්නේ පිරිමි ස්කින් එකේ තියෙන සැෆ්‍රන් සෙට් එක අරගෙන පාවිච්චි කරොත් ඒකෙන් වෙන්නේ ඔයාලගේ තියෙන ස්කින් කලර් එකම ග්ලෝ අප් වෙනවා. තව ස්කින් බයි පියුමි කියලා අපේ තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා ඉන්ජෙක්ෂන් ටයිප්. හැබැයි ළමයි ඒකට වෙන්නේ සුදු වෙන එක. ඒක ඕඩර් කරොත් ඔයාලට පුළුවන් සුදු වෙන්න. තව අපේ බ්‍රයිඩල් පැක් එකක් තියෙනවා ඉස්සර මගේ ෆේවරිට්ම පැක් එක. ඉතින් ඒක තියෙන බ්‍රයිඩ්ස්ලාට ඔයාලගේ ෆේස් එක ඔක්කොම ලස්සනට පින්කිෂ් කලර් එකකට ගන්න පුළුවන් අපේ බ්‍රයිඩල් පැක් එකේ. ඉතින් ඒක තමයි. මේ තියෙන මගේ සැෆ්‍රන් සෙට් එක. මට එකින් එක ඔයාලට අද වීඩියෝස් ගන්න බෑ. මට මාර ටයර්ඩ්. මම හිතන්නේ මම දවස් ගානකට පස්සේ සතියකටත් පස්සේ කොහෙද මේ අද ක්‍රීම්ස් දැම්මේ. ඔයාලගේ කලර් එක ඇවිල්ලා නම් ඕන හැමදාම ක්‍රීම්ස් දාන්න අවශ්‍ය නැහැ. සතියේ දවස් 3ක් විතර ක්‍රීම්ස් දැම්මොත් හොඳටම ඇති මේ අපේ සැෆ්‍රන් සෙට් එක.